හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩිවෝෂන් channel එකෙන් අරන්ගෙන අලුත්ම වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ කොපිරයිට් වදින්නේ නැති මියුසික් 100%ක් ෆ්‍රී හොයාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා YouTube එකට වීඩියෝ හදන කෙනෙක් නම් දන්නවා ඇති කොපිරයිට් මියුසික් හොයාගන්නේ කොච්චර අමාරුද කියලා. කොපිරයිට් මියුසික් හොයාගන්න දැම්මත් ටික දවසක් යද්දී ඒවට කොපිරයිට් වදිනවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඕනේ ලිස්ට් එකක් තියෙනවා. ඒ වගේ දේවල් නැතුව මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ කවදාවත් කොපිරයිට් වදින්නේ නැති මියුසික් ෆ්‍රී හොයාගන්න විදිහක් ගැන. මේක අපිට YouTube එකෙන්ම දීලා තියෙන ක්‍රමයක්. අපි බලමු මේකෙන් කොහොමද ෆ්‍රී කොපිරයිට් මියුසික් හොයාගන්නේ කියලා. එහෙනම් ඔයා මුලින්ම යන්න YouTube ස්ටුඩියෝ එකට. මේක ෆෝන් එකකින් උනත් කරන්න පුළුවන්. Google එකට ලොග් වෙලා ඩෙස්ක්ටොප් මොඩ් ඔන් කරගෙන අපි අද බලමු PC එකකින් ලොග් වෙලා මේක කරගන්න කොහොමද කියලා. මුලින්ම ඔයා YouTube ස්ටුඩියෝ එකට යන්න. එහෙම YouTube ස්ටුඩියෝ එකට ගියාට පස්සේ මේ පැත්තේ වම් පැත්තෙන් පහළට ගියම තියෙනවා මෙතන audio library කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතනින් music ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන හැම එකක්ම අපිට free use කරන්න බෑ. අපි බලමු අද මෙතනින් අපිට ඕන විදියට 100% free music හොයාගන්න කොහොමද කියලා. මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. මෙතන click කරපු ගමන් මේ විදියට list එකක් එනවා. මෙතනින් අපිට පුළුවන් අපිට ඕනි මොන වගේ music එකක්ද කියලා filter කරගන්න. අපිට මෙතන happy music, sad music වෙන කියලා මෙතන filter එක දාලා තෝරගන්න පුළුවන්. මේ දකුණු පැත්තේ මෙතන date එක click කරපු ගමන් මේක download කරගන්න පුළුවන් පහසුවෙන්ම. අපි දැන් බලමු අපේ වැඩේට ඕන වෙන music එක හොයාගන්න කොහොමද කියලා. මෙතන උඩ search bar එකට click කරාම මේ විදිහට option දෙකක් තියෙනවා. යටම ඔයාලා බලන්න පුළුවන් attribute not required කියලා එකකුයි attribute required කියලා එකකුයි. මෙන්න මේකෙන් මුලින්ම attribute required කියන එකට ගියාම මෙතන තියෙනවට බලා ගන්න පුළුවන්. ලයිසන් එක කෙලින් තියෙන CC කියලා එකක්. මේ මියුසික් කරනවා නම් ඔයාලා මේ CC එක උඩ ක්ලික් කරපු ගමන් මේ විදිහට ටෙස්ට් එකක් එනවා. මේක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඕනේ. මේක තමයි මේ attribute request කියන එකේ තියෙන අවුල. මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඕනේ. සමහර විට එහෙම දැම්මේ නැත්නම් කොපිරයිට් එකක් වදින්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම අවධානමක් ගන්නවට වඩා හොඳයි. මෙතන උඩ තියෙනවා attribute not required කියලා එකක්. දැන් not required කියන එකට ගිය ගමන් ඔයාලා මේ විදිහට මියුසික් ගොඩක් බලා ගන්න පුළුවන්. අර කිව්ව විදිහේ මෙතන ෆිල්ටර් කරලා බලා හොයා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලයිසන් ටයිප් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අර වගේ CC කියලා එකක් මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඕනි තරම් ඕනි විදිහකට. ඉතින් මෙතන පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් එකෙන් ක්ලික් කළා. ඉතින් ඔන්නෝම තමයි කොපිරයිට් වදින්නේ නැති මියුසික් ෆ්‍රී හොයා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන මියුසික් ඕන එකක් ඔයාලට YouTube වීඩියෝ වලට ගන්න පුළුවන්. මම වගකීමෙන් කියනවා මේවට කොපිරයිට් වදින්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමය තමයි ඔයාලට කියලා දෙන්න මට ඕනේ වුණේ. අද වීඩියෝ එකෙන් එනම් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.